සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ SETEC YouTube channel එකේ ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ dial pad එකේ තියෙන සුපිරි codes 3ක් ගැන. අපි වැඩි කතා නැති වීඩියෝ එකට යමු. ඔයාලා මගේ channel එකට අලුත් අය නම් පහලින් තියෙන subscribe button එක click කරලා ඊට උඩින් වැටෙන bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ ෆෝන් එකේ notification එකක් මාර්ගයෙන් ඉක්මනට ලබා ගන්න පුළුවන්. අපි එන වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. පළවෙනියටම තියෙන කෝඩ් එක තමයි මේක. ඔයාලා මුලින්ම ඔයාලගේ මේ dial pad එක open කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ මේ dial number එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ගන්න තරුවයි #62යි # කියලා ගහලා call button එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාගේ SIM එක තෝරන්න ඕන. මෙතනින් කැමති SIM එකක් තෝරන්න. මම dialog තෝරන. ඊට මෙන්න මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා carry inform කියලා. මෙතන call forwarding කියලා. මෙතන ඔයාලගේ ඔක්කොම no forward කියලා තිබ්බොත් මේ ඔයා ගන්න call එකක්වත් වෙන කාටවත් යන්නේ නැහැ. දැන් මං වගේ මේ voice කියලා එකක් තිබ්බොත් voice එතන number එක තිබ්බොත් මෙහෙම ඔයාලට පේනවා මගේ දැන් call වෙන කාට හරි එනවා. ඔයා මේක දැන් okay දෙන්න. අපි මේක හදා ගන්න හැටිත් බලමු. ඔයාලා dial pad එකට ගිහිල්ලා ගහන්න #62යි # කියලා type කරලා call එක දෙන්න. ඊට පස්සේ ඔයාලා කැමති SIM එකක් තෝරලා ඔහොම දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම load වෙනවා. හරි. දැන් ඔයාලට පේනවා call forwarding was successful කියලා. ඒ කියන්නේ ඔයාලගේ call forwarding එක හරි ගිහිල්ලා තියෙන්නේ. හරි. අපේ කෝඩ් වල තුන්වෙනි කෝඩ් එක තමයි ඔයාගේ එමි නම්බර් එක හොයාගන්න එක. මේකට ගන්න තරුවයි #0.6යි #. ඔයාලට පේනවනේ මේ එමි නම්බර් එකයි සීරියල් නම්බර් එකයි ඔයාලට මෙතන වැටෙනවා. අපි ආයෙත් ඒක කරලා බලමු. තරුවයි #0.6යි #. ඔයාලට පේනවනේ එමි නම්බර් එකයි සීරියල් නම්බර් එකයි ඔක්කොම පේනවා. හරි. කොහොමද අද ගෙනාපු මං වීඩියෝ එකට හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අඩුපාඩු තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාන්න. එහෙනම් අපි තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකම් බයි. සුබ දවසක්.